ගහක පිපෙනා වූ මල් පිපී පරවී වැටෙනා බව දන්න නිසා මල් පිපිලා පරවෙලා වැටෙනකොට හිතට දුක නෑ. ඇයි ඒවා හිම තමයි. ගස්වල ගෙඩි හැදිලා ඉදිලා වැටෙනකොට හිතට දුක නෑ. ඇයි අපි දන්නවා ඒක එහෙම තමයි. සූලඟක් ඇවිල්ලා ගස් කොළන් වැනී යද්දී අපි දන්නවා ඒවා එහෙම තමයි කියලා හිතට දුක නෑ. ඒ වුණාට අපි මැරෙනකොට දුකයි. වයසට යනකොට දුකයි. ලෙඩ වෙනකොට දුකයි. ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට දුකයි. කැමති දේ නොලැබෙනකොට දුකයි. ඇයි මේ දුක උපදින්නේ? අර ගහක් කොළක් ගැන හිතන විදිහටවත් අපි අපේ ජීවිතය ගැන හිතලා නැති නිසා. නමෝ බුද්ධාය.